Hi, ඉතින් කොහොමද ඔයාලට welcome back to my YouTube channel. කට කාලයකට පස්සේ මම vlog එකක් ගෙනාවා. කොහොමද මගේ පෙබරවාරි මාසේ අන්තිම සතිය ගෙවන්නේ කියලා. ඉතින් මට exams තිබ්බා. exams දවස් 3ක් එක දිගට තිබුණා. ඉතින් ඒ දවස් 3 මගේ දවස් ගත කරන විදිහ, ඒ වීක් එකේ මම කොහොමද මොනවද කරේ, ඒ දේවල් තමයි මම අද vlog එකකින් ඔයාලට ගෙනාවේ. ඉතින් මම ඒ දවස් ටිකේම මාරම අමාරුවෙන් හිටියේ. මොකද මගේ first trimester එක end date නිසා ඉතින් අමාරුවෙන් වුණත් exam ලියන්න යන්න වුණා. ඉතින් ඒ දවස් ටික කොහොමද ගත කරේ කියන එක තමයි මගේ vlog එකේ තියෙන්නේ. අපි බලමු මම කොහොමද මගේ exam එකත් එක්ක ඒ වගේම මගේ first trimester එකේ ending days කොහොමද මම ගත කරේ කියලා. එක්සෑම් තිබුණේ පේරාදෙණිය යුනිවර්සිටි එකේ. මොකද මම PGT එක කරන්නේ පේරාදෙණිය යුනිවර්සිටි එකේ නිසා එක්සෑම් තියෙන්නේත් ඒකෙමයි. ඉතින් මේ දවස් 3ම මම යුනිවර්සිටි එකට ගියා. එක්සෑම් එකට විනාඩි 10ක් තියෙද්දි තමයි මට යුනිවර්සිටි එකට යන්න පුළුවන් වුණේ. මේ මගේ last day එක, exam last day. वही नतीदा किनियमलो दिवाकरे मल पर विजन बालो इटो करे देहा दे पिन पर वोने मैं किनिया में सुहाते तालंग में मोद में बिंदु बनावे बेरुने किया मी बालुकावे अडावी बड़ा कुल्ले लिया पिनवर शुवे दिमावे निते कनुले की हारोडन प्रियावे इडोरे हिमावी लागिया ඉතින් මේ ඉන්නේ අපේ චූටි ගර්ල්. මගේ Instagram එකේ, TikTok එකේ, Facebook එකේ ඉන්න යාළුවෝ නම් දන්නව ඇති. මේ ඉන්නේ මගේ අක්කගේ බබා කියලා. ඉතින් මං එයාලත් එක්ක, ඒ කියන්නේ අක්කිලා අද අපේ ගෙදර හවස එනවා කියපු නිසා මං අක්කිලාගේ වාහනේට කැම්පස් එක ළඟ ඉන්න නැංගා. ඉතින් මං නැගිදී මෙයා හොඳටම දොයි. හැබැයි මම කොහොම හරි කරලා මෙයාව ඇහැරවගෙන අක්කිලා කීල්ස් එකට ගිහින් එනකන් දැන් මෙයාට කොකෝ බන් එකකුත් දීලා මීයත් එක්ක කතා කර කර ඉන්න ගමන් තමයි මේ ඉන්නේ. වාරම කියුට්. දැන් චුට්ට කතා කරන්න පටන් ගන්න නිසා මම හරි ආසයි මෙයාත් එක්ක කතා කරන්න. එයා කියන දේවල් සමහර ඒවා අපිට තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් හරිම කියුට් නිසා එයා කියන දේවල් අහන් ඉන්න මාරම ආසයි. Sugar, yeah, you are eating cocoa bun. I eating cocoa bun. Yeah, yummy. Very yummy. Very yummy. Huh? Very yummy. Ammi went to the kids with Tati to buy a chocolate for you. Wow. Thank you. Okay, welcome. What? Monkey in galaxy. දැන් ඉතින් තියෙන්නේ චූටි ගර්ල්ගේ වැඩ කැලේ ටික බලන්න. එයා අපේ ගෙදර ඇවිත් මාර නිදහසෙන් ඇවිද ඉන්නවා. එයා හරිම ආසයි එහෙම. මගෙත් එක ගේවා කිය. එහෙම තමයි ඉතින් එයාත් එක්ක දවස ගෙවුනේ. මාර ආසයි හිතන යාළුවත් එක්ක කතා කර ඉන්න. මං හරිම ආසයි. මොකද හරිම උරතර කියුට් දේවල් තමයි එයාලා කියන්නේ. තාම හරියට ලොකුවට කතා කරගන්න බෑ. එයාට වයස අවුරුදු 2මාරයි. ඒ වුණාට අර එයා කතා කරන ඒවා අහන් ඉන්න හරි ආස හිතෙනවා. දැන් එයාලට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩාක් දේවල් කියනවා, කරනවා. ඒ දේවල් බලාගෙන ඉන්න අහන් ඉන්න ඇත්තටම ආස හිතෙනවා. චුටි ළමයිත් එක්ක කාලය ගත කරද්දී
අපිට දැනෙන්නේ නැහැ අපිට තියෙන ප්‍රශ්න ඒ හැමදේම අමතක වෙලා යනවා. Go there. Go there. Himing. Oh. Come here. ඔන්න දැන් අපි දවල්ට කාලා හැම යන්නේ නාන්න. අපේ ගමේ තියෙනවා ලස්සන ඔයක්. එකට මාවේ කියලා තමයි මම දන්න විදිහට කියන්නේ. ඉතින් මාත් මේ ෆස්ට් ටයිම් තමයි යන්නේ. ඉතින් අපි යනවා දැන් නාන්න. අපි බලමු එතන කොහොමද කියලා. අපිට යන අතරමඟ හම්බුණා සියඹලා ගහක්. ඉතින් සියඹලා කන්න ආසයි කිව්ව නිසා අපේ හස්බන්ඩ් මේ පොල්ලක් ගහලා සියඹලා කඩලා දෙනවා. මට එයාව වීඩියෝ කරන්න නම් බැරි වුණා. මේ තමා අපි නාන්නාව ලස්සන ප්ලේස් එක. ඇත්තටම මාරම ලස්සනයි. හිතුවට වඩා ගොඩක් ලස්සනයි. මාරම නිදහස්. වතුර පිරිසුදුයි. ඉතින් සීතලම සීතලයි. මුලදී නම් වතුරට වහින්නත් නිකන් කම්මැලි හිතුණා. හැබැයි ඉතින් කොහොම හරි බැහැලා අපි ගොඩාක් එන්ජොයි කරා. චූටිගල් තමයි වැඩිපුරම එන්ජොයි කරේ. මොකද එයා මේ වගේ මම හිතන්නේ එයා මේ එක්ස්පීරියන්ස් එක ලබන තර්ඩ් හරි ෆෝර්ත් හරි ටයිම් එක වෙන්න ඇති මේ. එයා හරිම ආසයි. මොකද ඉතින් යාලට මේවා ගොඩක් අලුත් එක්ස්පීරියන්ස් නේ. ඉතින් එයාට ඇත්තේ තරම් එන්ජොයි කරන්න දීලා අපිත් ගොඩක් එන්ජොයි කරලා අපි ගෙදර ආවා. මම මෙතනින් එහාට නම් ලොකුවට වීඩියෝ කරන්න ගියේ නැහැ. මට මාරම සීතලයි. ඉතින් මම මෙතනින් එහාට වීඩියෝ කරේ නැහැ මට මතක විදිහට. ඉතින් vlog එක මම මෙතනින් ඉවර කරනවා. මොකද මට මෙතනින් එහාට වීඩියෝ කරන්න බැරි වුණ නිසා මට කම්මැලි හිතුණා. ඊට පස්සේ ටිකක් හරි අමාරු වුණා. ඉතින් මේ විදිහට තමයි අපේ දවස ගියනේ. මේ අපේ අක්කී අයියගේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. යාලා දෙන්න අර සන්ලයිට් ප්‍රතිශෝධන සබන් කැටේ අන්න ඒක මේ ඇඩ් එක වගේ දෙන්න කරනවා. ඉතින් අපිට හිනා. ඉතින් මේ විදිහට සතුටින් අපේ දවස එදා ගෙවුණා. තවත් වීඩියෝ එකක් අරන් එනකන් හැමෝටම බයි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න කියලා හැමෝටම ඉන්වයිට් කරනවා. බයි. නුඹගේ අස්මානේ රහසේම මිමිනේ සෙනෙහේ ආශාවන් මැවුනාවේ පන්සේ ආදරයේ තුරුලේම විඳිනේ සුවසේ